පරිණාමයේ ආරම්භය පටන්ම මිනිසුන්ව මෙහෙයුවේ අදිසි බලවේගය උනේ සෝබාදහමේ රහස් පිළිබඳව ඔවුන් තුල තිබූ කුතුහලය. කුතුහලයෙන් පිරීමේ ලෝම රහිත වානරයාට ටිකෙන් ටික බුද්ධිමත් වෙද්දී මරණය කියන කිසිවෙකුටත් පරාජය කළ නොහැකි සංකල්පය සහ එයින් ඔබට ඇති ජීවිතය ගැන තිබුණේ නොසන්සිඳුණු හැඟීමක්. මේ නිසා වානරයාගෙන් ශිෂ්ටාචාරය දක්වා ආ ගමන තුල ඔවුන් විවිධ අద్භූත අදහස් උදහස් සහ විශ්වාසයන් මරණින් මතු ජීවිතය පිළිබඳව ඇති කරගත්තා. එතෙන් මරණය පිළිබඳව රහස් වලින් පිරුණු මෙන්න මේ පුළුල් විෂයපතය තුල ඉස්මතු වෙලා පෙනෙන එක්තරා අභිරහස් මාතෘකාවක් උනේ මමීකරණය. මරණින් මතු ජීවිතය සඳහා නැවත පිවිසෙන විට මේ ශරීරය නැවත අවශ්‍යයි කියන උත්තේජනය ඔස්සේ පුරාණ මිනිසා උත්සාහ කළා ස්වභාධර්මය පරයා සිය ශරීරයේ සහස්‍ර ගණනක් සංරක්ෂණය කර තබන්න. නමුත් මේ ප්‍රතිඵලය වුණේ කළු ගැසී ගිය මස් වලින් වටවුණු විකෘති අටසැකිලි රාශියක්. අදටත් අපේ මුතුන් මිත්තන්ගේ අద్භූත විශ්වාසයන් වල මරණීය සාක්ෂි ලෙසින් දකින්න වසර දහස් ගණනකට පසුවත් පොළොවට රහස් සොහොන් ගැබ්බල ශෛලමය මිනි පෙට්ටිවල හෝ නවීන කෞතුකාගාරවල ප්‍රදර්ශිත විදුරු ප්‍රදර්ශක පෙට්ටි තුල ඉතිරිව පැවතීම. Hello. ඉතින් අද මම ලෑස්තිලා තියෙන්නේ ඔයාලට මෙන්න මේ මමීකරණය කියන මාතෘකාව යටතේ බොහොම පුදුමාකාර කතාවක්. හරියටම කිව්වොත් පුදුමාකාර කතා ගොඩක් ගැන කියලා දෙන්න. මේ තමයි මගේ කඩුව. මේක කෙල්ලොන්ට තේරෙන දෙයක් නෙමෙයි, මේක කොල්ලොන්ට විතරක් තේරෙන දෙයක්. සාමාන්‍යයෙන් නම් මමීකරණය කිව්වහම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නේ පැරණි ඊජිප්තුවේ ඉඳපු පාරාවෝ වරුන්ගේ ජාඩි දාපු බොඩි ස්කැනර්. හැබැයි මං අද අන්න එක වෙනස් කරනවා. මං ඔයාලට ඊජිප්තු මමී වලට එහා ගිය දෙයක් කියලා දෙනවා. ඔයාලා ආසද චීනයේ අවුරුදු 2000ක් විතර පැරණි ලේඩි දායි ගැන දැනගන්න? නැත්නම් ඔයාලට ඕනේද ගුවානා ජුවාටාවේ පණ පිටින් වලලපු කොලරා රෝගීන් ගැන අහන්න? එහෙම නැත්නම් ඔයාලා ආසද ඔලු දෙකක් තියෙන අඩි 10ක් විතර උස පැටගෝනියා යෝධයෙක්ගේ ඇත්තම මමියක් දිහා බලන්න? එහෙම නැත්නම් ඔයාලට ඕනෙද අවුරුදු 36000ක් පැරණි බයිසන් ගවයෙක්ගේ හරි අවුරුදු 42000ක් පැරණි අශ්වයෙක්ගේ හරි මමියක් බලන්න? එහෙමත් නැත්තම් ඔයාලට ඕනේද මේ ලෝකයේ අවුරුදු මිලියන ගානකට කලින් හරියටම කිව්වොත් ඩයිනෝසරයන්ටත් කලින් ජීවත් වෙන බූවල්ෙක්ගේ අద్භූත පොසිලයක් දිහා බලන්න? ඉතින් එකතු වෙලා ඉන්න මං එක්ක දිගටම මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. සාමාන්‍යයෙන් නම් ඔයාලා හැමෝම වගේ අහලා පුරුදු මාතෘකාවක් තමයි මේ මිනිස් මමී කියන්නේ. හැබැයි වීඩියෝ එක මේ පාර්ට් එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ සාමාන්‍ය මිනිස් මමී ගැන නෙමෙයි. අමුතු මිනිස් මමී කීපයක් ගැනත් මමී සම්බන්ධ අద్භූත කාරණා එකක් හෝ දෙකක් ගැනත් ඇතුළුව සම්පූර්ණ කාරණා 6ක් මේ කොටසෙන් මම ඔයාලට කියලා දෙනවා. අවුරුදු 2000කටත් පස්සේ ඇඟේ හැම අවයවයක්ම වගේ තාමත් හරිම ලස්සනට තියන් ඉන්න ලේඩි දායි ගැන අපි මුලින්ම බලමු. පාපුවේ හිල් ගොඩක් තියෙන වගේ පේන මේ ලස්සන ගෑනු ළමයා තමයි ලේඩි දායි. එහෙම නැත්නම් දායි ආර්යා විදියට හඳුන්වන්නේ. මෙයා මීට අවුරුදු 2000කට විතර කලින් චීනයේ ජීවත් වුණු වංශවත් කාන්තාවක්. මෙච්චර කාලයකට පස්සෙත් මෙයා මොනතරම් හොඳට සංරක්ෂණය වෙලා තියෙනවද කිව්වොත් මෙයාගේ හිසකෙස් ඇහැබැම සහ ඇස් පිහාටු පවා සුරක්ෂිතව පවතිනවා වගේම මෙයාගේ නහරවල අදටත් රුධිරය පවතිනවා. ඒ නිසා මෙයාගේ බ්ලඩ් ගෲප් එක ඒ බව හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මෙයා ගැන පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ කණ්ඩායමෙන් එක්කෙනෙක් කියලා තියෙන විදිහට මෙයාගේ සම ඊටාම මෘදු බවත් විශේෂයෙන්ම මෙයාගේ ලිංගේන්ද්‍රය ඊටාම මෘදු සහ හොඳින් සංරක්ෂණය වෙලා තියෙනවා. එයා ඒක හරියටම එච්චර විශේෂ කරලම කිව්වේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. මේ ශින්සුහි ජීවතුන් අතර ඉඳි සමය ගැන කතා කරොත් මෙයා ටිකක් පෙරේත ආහාර සඳහා ඊටාම ගිජු කාන්තාවක් බව සඳහන් වෙලා තියෙනවා. මෙයා තරුණ කාලේ ඊටාම ලස්සනයි කියලාත් කාලයත් එක්ක අධික ආහාර පරිභෝජනය මෙයාගේ පෙනුම වෙනස් කරපු බවත් කියනවා. විශේෂයෙන්ම මෙයා බාගට උයපු මස් කන්න ලොකු ආසාවක් වෙන්නවා කියලාත් මෙයාගේ මරණයට පවා හේතුව බාගට උයපු මස් නිසා ඇතිවුණු පරපෝෂිත ආසාදනයක් කියලාත් මත තියෙනවා. නමුත් මෙයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් කියලාත් කියනවා. මොකද මෙයා ගොඩක් ලෙඩ වලින් පීඩා විඳපු කෙනෙක්. තරබාරුකම, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, අක්මා රෝග, පිත්තාශය ගස් සහ දියවැඩියා පවා මෙයාට තිබිලා තියෙනවා. ඇතින් මෙයා මිය ගිහින් තියන්නේ වයස අවුරුදු 50 විතර.
මෙයාගේ සිරුර හොයාගන්න අවස්ථාව වෙද්දී මේ සිරුර සිල්ක් රෙදි තට්ටු 20කින් විතර ඔතලා එකක් ඇතුළේ එකක් තියෙන විදිහට මිනි පෙට්ටි 4ක් තුල තැන්පත් කරලා තියෙනවා. ඒ ටික ඊජිප්තු ක්‍රමයට තරමක් සමාන වුණත් ඒ අර මෙයාගේ සිරුර යම්කිසි විශේෂ දියරයක බහා තැබීමෙන් තමයි ප්‍රධානම සංරක්ෂණය කරලා තියෙන්නේ. මේ දියරයේ ඇතම් සංඝටක අදටත් හඳුනාගෙන නැති බවත් මේක මද වශයෙන් ආම්ලික සහ මැග්නීසියම් සහිත යමක් බවත් වාර්තා වෙලා තියෙනවා. මේ දියර ලීටර් 80ක විතර තමයි මේ සිරුර ගිල්වලා තිබිලා තියෙන්නේ. ඉතින් ඒ කතාව ඇහුවට පස්සේ ඔයාලා මීට පස්සේ කවදාවත් ජාඩි කනකන් නැහැ කියලා මොකක්දෝ දෙයක් මට කියනවා. බණ්ඩාරවල ජනතාව පුරාණ මිස්රවැසියන්ගෙන් පැවතෙනවාදෝ කියලා හිතන මෙන්න මේ කතාවෙන් කියවෙන්නේ. පුරාණ මිස්රවැසියෝ තමන්ගේ කාන්තාවන්ගේ මල සිරුරු මමීකරණයට කලින් නරක් වෙන්න දුන්නේ ඇයි කියන ප්‍රශ්නය ගැනයි. ඔයාලා දන්නවාද පුරාණ ඊජිප්තුවේ කාන්තා මමී හැම එකක්ම වගේ ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා දි รา පත් වෙලා තියෙනවා. මේකට හේතුව උනේ මිස්රවාසීව අනුගමනය කරපු අමුතු ආකල්පයක්. ඔවුන් පිරිමි සිරුරු කාන්තා සිරුරු වලට වඩා ඉක්මනින් එම්බාම් කළා. වෙන විදිහකින් කියනවා නම් ඔවුන් පිරිමියෙකුගේ මරණයෙන් කෙටි කාලයක් ඇතුළත සිරුරු එම්බාම් කළා. නමුත් කාන්තා මල සිරුරු සම්බන්ධව ඔවුන්ගේ නිචේ වෙනම පිළිවෙතක්. මෙයාලා කාන්තා සිරුරු එම්බාම් කරන්න කලින් තරමක් දුරට දි รา පත් වෙන පටන් ගන්න කල ඔවුන්ගේ පවුල්වල නිවෙස් තුලම තියෙන්න හැරියා. මේකට හේතුව උනේ මේ කාන්තාවන්ගේ පවුල්වල අය හිතුවා එම්බාම් කරෝ නැත්නම් මමීකරණය කළ අය මේ මල සිරුරු සමග සහවාසයේ දෙයි කියලා. ඒ නිසා මේ සිරුරු පොඩ්ඩක් නරක් වුණාට පස්සේ ඔවුන් මේවා මමීකරණය සඳහා එම්බාම් කරුවන්ට ලබා දුන්නේ. රාජකීයත්වයේ තුල මේක අඩුවෙන් දකින්න ලැබුණු දෙයක් වුණත් සමස්තයක් වශයෙන් ගත්තම පුරාණ මිසරයේ බොහෝමයක් කාන්තාවන්ගේ සිරුරු මමීකරණය කරලා තියෙන්නේ තරමක් නරක් වුණාට පස්සේ. නැක්‍රොෆීලියා වල ඉතිහාසය ළමයිනේ ඔයාලා හිතනවට වඩා සෑහෙන දුරකට පැතිරලා තියෙනවා නේ. ඔයාලා දැනගෙන ඉඳියද ඉස්සර ගොඩක් කෞතුකාගාරවල මිනිස් මමී තැම්පත් කරලා තිබුණේ බිත්ති වලට හේතු කරලා හිටගෙන ඉන්න විදිහට කියලා. එතින් මේ තියෙන්නේ නිශ්චිතව හඳුනාගත් මිසර මමියක් ඒ කාලේ කයිරෝ කෞතුකාගාරයේ තැම්පත් කරලා තියෙන අයරෝ. කොහොම වුණත් මේ වෙද්දි නම් මේ විදිහට මමී කෙලින් සිටුවා තියෙනක භාවිතර ගෙනෙන්නේ නැහැ. ලොකු දෙයක්. චීස් කන්න ආස චීස් පෙරේතෝ ටිකටමයි මෙන්න මේ කාරණේ. ඔයාලා දැනගෙන ඉඳියද ලෝකයේ පැරණිම චීස් හම්බ වුණේ මමීයක තිබිලා කියලා. හේරෙකිත කතන්දරයක් කියලා හිතුවත් මේක ඇත්තට මොන දෙයක්. 1980 දශකයේ වයඹදික චීනයේ ටක්ලමලන් කාන්තාරයෙන් අවුරුදු 3000කටත් වඩා පැරණි මමීකృత සිරුරු සමූහයක් හමු වෙන්න පටන් ගන්නවා. මේ සිරුරු ඇත්තටම වර්තමාන චීන ජාතිකයන්ට නෑකම් කියනට වඩා ඔවුන්ගේ දකින්න ලැබෙන යුරෝපීය ලක්ෂණ. කොහොම වුණත් මෙතන තිබ්බ පුදුමාකාරම දේ උනේ මේ අතිශය පැරණි මමීකృత සිරුරු ටික නෙමෙයි. මේ මමීකృత සිරුරු වල ගෙල ප්‍රදේශෙන් සහ පපු ප්‍රදේශෙන් හොයාගන්න ලැබෙන අමුතු ගැටිති තමයි අමුතුම දේ උනේ. ඇත්තට මේ ගැටිති වෙන මොනවත් නෙමෙයි චීස් බව පසුව හොයාගන්න ලැබෙනවා. නමුත් පර්යේෂකයන් කියන විදිහට මේ සිරුරු සමග වළඳමු මේ චීස් ලෝකයේ පැරණිතම චීස් පමණක් නෙමෙයි. මේවා හදන්න පාවිච්චි කරලා තියෙන තාක්ෂණය සාමාන්‍ය චීස් හදන්න බහුලව භාවිතා කරන රෙනට් පුසු කිරීමට වඩා දියුණු තාක්ෂණයක් වෙනවා. රෙනට් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ නම් රෙනට් කියන්නේ ලදරු ශීරපායි සත්වයන්ගේ ආමාශයෙන් විතරක් නෙලා ගන්න පුළුවන් එන්සයිම් එකක්. සාමාන්‍යයෙන් ඕනෑම චීස් වර්ගයක් හදන්න මේක පාවිච්චි කරනවා. කනගාටුවට කාරණය තමයි මේ රෙනට් ලබා ගන්න වසු පැටවෙක්, බැටළු පැටවෙක් හෝ එළු පැටවෙක් මරණයටපත් කිරීම අනිවාර්යයෙන්ම කරන්න වෙන එක. කොහොම වුණත් මේ ටක්ලමලන් මමී සම්බන්ධ චීස් හදලා තියෙන්නේ නම් කිරි බැක්ටීරියා ඊස්ට් ආරම්භකයක් සමග බද්ධ කිරීමේ තාක්ෂණයක් භාවිතා කරලා. එතෙන් පර්යේෂකයන් විශ්වාස කරන විදිහට වර්තමානයේත් මේ හා සමාන තාක්ෂණයක් චීස් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වුණොත් ක්‍රියාවලියේ පිරිවැය ඊටාම අවම මට්ටමක තියාගන්න පුළුවන් වෙනවා. එතෙන් මීට පස්සේ ඔයාලා චීස් කෑල්ලක් කන හැම වෙලාවකම ඔයාලට මෙන්න මේ කාරණේ මතක් වෙන්න කියලා මං ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දැනගෙන ඉඳියද මෙක්සිකෝවේ ගුවානාජුවාටාවේ පණ පිටින් වලලපු කොලරා රෝගීන් ගැන? මෙක්සිකෝවේ ගුවානාජුවාටා කියන්නේ මමීකృత සිරුරු සඳහා බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ සිරුරු බොහොමයක් ස්වභාවික මමීකරණයට ලකුණු සිරුරු වීම. මේකට ලොකුම හේතුව ගුවානාජුවාටා වල වියලි කාලගුණය බව තමයි විශ්වාස කරන්නේ. නමුත් මම මේ කියන්න යන්නේ මේ සිරුරු අතර පවතින ටිකක් අద్భుත මමී කීපයක් ගැන. මේ මමීකృత සිරුරු වලින් විද්‍යමාන වෙන්නේ බොහොම භීතියක් සහ වේදනාවක් බව කියවෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද? මේකට හේතුව තමයි වැරදීම් මගින්ම ඔන්න පණ පිටින් වළඳමා තිබීම. උදාහරණයක් විදිහට මේ කෑගහන මමී පිළිබඳව ගුවානාජුවාටා වලින් හොයාගන්න මුල්ම උදාහරණ වලින් එකක් වෙන ඉග්නාසියා ඇග්යුලාගේ සිදුවීම ගන්න පුළුවන්. ඉග්නාසියා මේ යන්නේ හදවත නැවතීමේ අద్భుත රෝගයකින්. එහෙම නැත්නම් ඇය මිය ගියා කියලා හිතන්නේ මෙන්න මේ රෝගයෙන්.
ඇගේ හදවත කිහිපීටක්ම නැවතිලා තිබුණත් එක වතාවක් සම්පූර්ණ දවසක්ම ඇගේ හදවත නවතිනවා. මේ නිසා ඇය මිය ගියා කියලා හිතන පවුලේ උදවිය ඇයව වළ දමනවා. නමුත් පසු කාලීනව ඇගේ සිරුර නැවත ගොඩ ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට දකින්න ලැබෙන්නේ ඛේදජනක සිදුවීමක්. ඉග්නාසියා මිනිපෙට්ටියේ මුණින් අතර දිගා වෙලා ඉන්නවා. ඇගේ අතක් ඇගේම කටින් හපලා ඇගේ මුව පුරාම ලේ විසිරලා තියෙනවා. ඒ වගේම ඇගේ මුහුණෙන් පළවෙන්නේ බීතියේ සහ වේදනාවේ හැඟීම්. ඉතින් ඒ වගේම මේ වගේ සිදුවීම් 1800 ගණන් වල මෙක්සිකෝවේ පැතිරුණු කොලරා වසංගතය තුලත් සිදු වෙලා තියෙනවා. මේ කාලය තුල වසංගතය පැතිරීම වළක්වා ගන්න ඒ කාලේ මිනිස්සු අනුගමනය කරපු ප්‍රධානම දේ වුණේ කෙනෙක් රෝගයෙන් මියගේ වහාම වළ දැමීම. නමුත් ඛේදජනක දේ නම් මේ පුද්ගලයෝ ඇතැම් අවස්ථාවල සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවීම. ඔයාලා කවදා හරි කෑ ගහන මමිය ගැන අහලා තියෙනවද? නෑ මේ කියන්නේ ඔයාලගේ මව්යානා ගැන නෙමෙයි. සමහරවිට ඔයාලගේ මව්යානා නම් මේ වෙද්දිත් මේ වීඩියෝ එක බලනවා ඇහිලා මම ෆෝන් එකෙන් ගුණර බලනවා කියලා ඔයාලට ගහන සිරප්පු වෙනවා ඇති. මේ කියන්නේ ඇත්තම කෑ ගහන මමිය ගැන. ඒ වගේම මම මෙතන හැංගිලා ඉන්නෙත් අපේ මව්යානා මම හොයන ඉඳලා නෙමෙයි. Let me tell you something. All right. Let me tell you something. මේ තමයි කෑ ගහන මමිය. ඉතින් මේ මමියට කෑ ගහන මමිය කියන හේතුව ඔයාලට මේ ෆොටෝස් දැක්කම පේනවා ඇති. මෙයාගේ මූණේ තියෙන මේ වේදනාකාරී කෑ ගැහිම ඇරුණම මේ මමිය තියෙන අනෙක් විශේෂම කාරණය තමයි මෙයාගේ ඇඟ ඇතුලේ තියෙන අවයව මොකුත් ඉවත් කරලා නැහැ. මේ ඔක්කොම වගේ ඇඟ ඇතුලෙන් පිටලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් මමීකරණයේදී හදවත ඇර වැදගත් අභ්‍යන්තර අවයව ඉවත් කරලා ඒව වෙනමම තැම්පත් කරන එක තමයි මේ જાතියේ ඊජිප්තු මමීවල දකින්න පුළුවන් ලක්ෂණය. ඒකට හේතුව තමයි ඊජිප්තු වාසිය විශ්වාස කරා නැවත ඉපදීම සඳහා මේ අවයව ආරක්ෂාකාරීව තියෙන්න ඕන කියලා. කොහොම වුණත් මේ මමියේ නම් මේ අවයව මොකුත්ම අයින් කරලා නැහැ. ඇත්තටම ඇයි මේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් තොරව මේ මොනසව මමීකරණය කළේ? ඒකට මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන න්‍යාය තමයි මේ තුන්වෙනි රැම්සෙස් රජුගේ පුත්‍රයා වුණු පෙන්ටවරේ කුමාරයා කියන එක. මේ පෙන්ටවරේ තමන්ගේ තාත්තව ඝාතනය කරන්න සැලසුම් කරනවා. කොහොම වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කුමාරයාව අල්ලගන්නවා. දඬුවම විදියට විෂපානය කරන්න දෙනවා. ඉන් පස්සේ නිසි ක්‍රියාපටිපාටියෙන් තොරව මමීකරණය කරනවා. ඉතින් මෙයාගේ මේ කෑ ගහන ස්වරූපයට හේතුව වෙන්නේ විෂ ශරීරගත වීම නිසා ඇති වුණු අධික වේදනාව. බොහෝ දුරට මේක මෙයාගේ ස්නායු පද්ධතියට බලපාන්නේ නැති. මිනිස් මමී ගැන කතා ටික ඉවරයි. දැන් අපි යමු සත්ත්ව මමී ගැන කොටසට. ඔයාලා දන්නවද සත්ත්ව මමී විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ කාලවකවානු තුල හමු වෙලා තියෙනවා. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණු පුරාණ සතුන්ගේ පටන් නූතන යුගයේ මිනිසාට සමකාලීන සතුන් දක්වාම මිනිසුන් විසින් මමීකරණය කළාට වඩා ස්වභාව ධර්මයන් විසින්ම මමීකරණය කරපු සත්ත්ව සිරුරු බොහෝමයක් මේ ලෝකේ අදටත් දැක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවිකව මමීකරණය වුණු සත්ත්ව සිරුරු 5ක් ගැන තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. ඔයා මේ බලන් ඉන්නේ අවුරුදු 36000ක් පැරණි බයිසන් ගවයෙක් දිහා. 1979 අවුරුද්දේ ඇලස්කාවේ රන්නාකරකරුවෙක් විසින් හොඳින් සංරක්ෂණය වුණු බයිසන් මලසිරුවක් හොයා ගන්නවා. මෙයා මේ ස්වභාවිකව මමීකරණයට ලක් වුණු බයිසන් ගවයා බ්ලූ බේබ් විදියට නම් කරනවා. මේකට හේතුව උනේ මේ මමීකృత සිරුරේ සම යම් තරමකට ලෝහමය නිල් පැහැකින් යුතු වීම. කොහොම වුණත් පසුව කෙරෙනු පරීක්ෂණ වලින් අනාවරණය වෙනවා මේ සාමාන්‍ය බයිසන් ගවයෙක් නෙමෙයි. මෙයා අවුරුදු 36000කට පෙර ජීවත් වුණු ස්ටෙප් බයිසන් ගවයෙක් කියලා. ස්ටෙප් බයිසන් ගවයෝ කියන්නේ මධ්‍යම ප්ලේස්ටෝසීන යුගයේ ජීවත් වුණු මේට අවුරුදු 10000කට පමණ පෙර වඳ වෙලා ගිය දැවැන්ත බයිසන් ගව විශේෂයක්. ඉතින් මේ නිල් පාට බබා ගැන මේටත් වඩා ටිකක් අద్භූත අමුතු මතවාද පැතිරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙයා අවුරුදු 36000ක් නෙමෙයි අවුරුදු 55000ක් පැරණි බයිසන් ගවයෙක් කියලා තියෙන මතය ගන්න පුළුවන්. ඒ වගේම ඔයා බීෆ් කන්න කැමති කෙනෙක් නම් මම ඔයාලට කියන්න කැමතියි මෙයාව හොයා ගන්න අවස්ථාව වෙනකොටත් මෙයාව ආහාරයට ගන්න පුළුවන් මට්ටමේ තිබිලා තියෙනවා කියලා තියෙනවා මෙච්චර පැරණි වෙලත්. ඒ වගේම මෙයාව පරීක්ෂණයට භාජනය කරපු පරීක්ෂණ කණ්ඩායම මෙයාගෙන් මස් පෙත්තක් කපලා මේක ආහාරයට ගත්තා කියලාත් කියනවා. ප්‍රීහිස්ටරික් ප්‍රොෂූටෝ එකක්. බූවල්ලා ඩයිනෝසරයන්ටත් පෙර යුගයක ඉඳන් පෘථිවියේ ජීවත් වුණු ගොඩක්ම පෞරාණික සත්ත්වෙක් කියලා ඔයා දැනගෙන ඉඳියද?
ඔයා මේ දකින හුණුගල් පාෂාණයක පොස්සිල බවට පත්වී ඇති සත්වයා බූවල්ලන්ගේ පැරණිතම ඥාතියා බවට මේ වෙදි සලකනවා. ගාත්‍රා 10කින් සමන්විත මේ ප්‍රාණියා මීට අවුරුදු මිලියන 330කටත් කලින් පෘථිවියේ සාගරය තුල සැරිසර බවට සාක්ෂි ලැබිලා තියෙනවා. සරලව කිව්වොත් මේ සත්වයා ඩයිනෝසරයන්ටත් පෙර යුගයකදී පෘථිවිය තමන්ගේ නිවහන බවට පත් කරගෙන තියෙනවා. කොහොම වුණත් අපිට මෙයාව මමියකට වඩා පොසිලයක් විදිහට සලකන්න පුළුවන් බව අමතක කරන්න බෑ. බූවල්ලා කියන්නේ කොහොමත් අමුතුම චරිතයක්. කොච්චර අමුතුද කිව්වොත් මෙයාලට මොළ 9ක්, ඒ වගේම හදවත් 3ක් සහ නිල් පාට රුධිරය තියෙනවා. ඒ වගේම මෙයා ගැන තියෙන ගොඩක්ම ප්‍රසිද්ධ මතයක් තමයි මෙයා පෘථිවිය පරිණාමය වුණේ නැති පිටසක්වලින් පෘථිවියට ආපු ජීවියෙක් කියන එක. ඒකට හේතුව මෙයාගේ ශරීරය සාමාන්‍යයෙන් පෘථිවියේ පරිණාමය වෙච්ච ගොඩක් සතුන්ගේ ශරීරවලට වඩා වෙනස් වීම. ඒ වගේම මම ඔයාලට කියන්න කැමතියි කවදා හරි දවසක මිනිස්සු වඳ වෙලා ගියොත් ඊළඟ දියුණු ජීවි පරම්පරාව විදිහට මේ බූවල්ලෝ පරිණාමය වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. නිකවට හිතේ මවා ගන්න මීට අවුරුදු මිලියන ගානකට පස්සේ මුළු ගොඩබිමම වනාන්තර වලින් වැහිලා ගිහිල්ලා මිනිස්සු වඳ වෙලා ගිහිල්ලා. හැබැයි සාගරය තුල තියෙනවා ඇට්ලැන්ටිස් වගේ බොහොම දියුණු ජනවාසයක්. මේ බූවල්ලෝ පරිණාමය වෙලා මේ ජනවාසය ගොඩනගලා තියෙනවා. ආස හිතෙනවනේ. අවුරුදු 42000කට කලින් ජීවත් වුණු අශ්වයෙක් අදටත් ඔයාලට බලා ගන්න පුළුවන් කියලා දන්නවද? වතාවක් පර්යේෂකයන් පිරිසක් විසින් සයිබීරියාවේදී මීට අවුරුදු 42000කට පමණ පෙර ජීවත් වුණු අශ්වයෙකුගේ හොඳින් සංරක්ෂිත මළ සිරුරක් හොයාගන්න සමත් වෙනවා. ස්වභාවික සංරක්ෂණය වුණු මේ සිරුර කොතරම් හොඳින් සංරක්ෂණ තත්ත්වයක පැවතුනවද කිව්වොත් මේකේ රුධිරය පවා දියරමේ තත්ත්වෙන් තිබුණු බව තමයි වාර්තා වෙන්නේ. මේ නිසා ගොඩක් දුරට අනාගතයේ දවසක මේ සිරුරෙන් නිස්සාරණය කරගත් රුධිර සාම්පල මගින් අවුරුදු 42000කටත් කලින් පුරාණ ලෝකේ ජීවත් වුණු අශ්වයන් නැවත උත්පාදනය කරලා ස්වභාධර්මයට දායාද කරන්න හැකි වේ කියලා තමයි පර්යේෂකයන් මතපල කරලා තියෙන්නේ. කොහොමුණත් මේවා කියනවා වගේ නෙමෙයි කරන එකයි ප්‍රශ්නේ. මොකද මීට අවුරුදු 15කට 20කට කලින් විතර ඉඳන් තමයි තාමත් මැමත්ලා ක්ලෝන් කරන්න try කරන්නේ. තාමත් ඒක හරි ගිහින්නේ. හැබැයි වැරදිලවත් මේ වැඩේ හරි ගියොත් මීට අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වුණු වඳ වෙලාගේ සත්තුන් අපිට බලා ගන්න පුළුවන් වෙයි. හරියට ජුරාසික් පාක් එකේ වගේ. හැබැයි මේක දකින්න තරම් අපි වාසනාවන්ත වෙයිද? නැත්නම් මේක දකින්න තරම් අපි අවාසනාවන්ත වෙයිද? ඒ ගැන ඔයාලගේ දස් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. තාමත් කුස ඇතුලේ මව් කිරි තියෙන අවුරුදු 42000ක් වයස ඇති මැමත් පැටි එක්ක බලමුද? ලෙව්බා කියන්නේ එතෙක් මෙතෙක් හමු වුණු වඩාත්ම හොඳින් සංරක්ෂණය වුණු වූලි මැමත් පැටවෙකුගේ සිරුරක් විදියට හඳුන්වන්න පුළුවන්. සයිබීරියාවෙන් හමු වුණු ඇගේ සිරුරේ තවමත් සමසා අවයව නොවෙනස්ව පවතිනවා වගේම මාසයක් වයසේ තියා මේ යාමට පෙර පානය කළ මව් කිරි පවා තවමත් ඇගේ කුස තුල පවතින බව හොයාගෙන තියෙනවා. ඉතින් ඉස්සර පුරුද්දක් විදියට විජේපත්‍රයේ සතියක් ගානේ කියවපු කට්ටිය නම් මෙයා ගැන දන්නවා. ඔයා කවදා හරි අහලා තියෙනවද මොහොත යටින් හම්බුණු ඩයිනෝසර් මමියක් ගැන? ඔයා මේ දකින්නේ ඩයිනෝසර් පොසිලයක් නෙමෙයි. හොඳින් සංරක්ෂණය වුණු ඩයිනෝසර් මමියක්. වෛද්‍යඥයන් නිගමනය කරන විදිහට මීට වසර මිලියන 110කට පමණ පෙර මේ ශාක භක්ෂක ඇන්කිලෝසෝරස් ඩයිනෝසරයා විශාල ගම් වතුරකට හසු වුණු නිසා පළමුවෙන්ම ගඟකටත් දෙවනුව ඒ හරහා මුහුදටත් ගසාගෙන ගිහින් මුහුදු ගැඹුරේ සිරුරේ පාද උඩට හිටින විදිහට ගිලිලා පාෂාණ වලින් මුහුදු පතුලට තද වෙලා තියෙනවා. එතෙන් මේ අවාසනාවන්ත ඩයිනෝසරයා කොයිතරම් හොඳින් සංරක්ෂණය වෙලා තියෙනවද කියනවා නම් මෙයාගේ බඩවැල් පවා තවමත් හොඳින් සුරකලා තියෙනවා වගේම මෙයාගේ සිරුරේ සම්පූර්ණ බර වෙන රාත්තල් 3000ක පමණ බරෙන් රාත්තල් 2500ක් පමණ තවමත් ඉතිරි වෙලා තියෙනවා. මේ ඩයිනෝසරයා දැනට එතෙක් මෙතෙක් සොයාගෙන තියෙන ඊටාම හොඳින් සංරක්ෂණය වුණු ඩයිනෝසර් සිරුරු කීපෙන් එකක් බවටත් සැලකෙනවා. ගොඩ්සිලා මතක් වෙච්ච කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ මේ පැත්තට යන්න. සත්ත මම ගැන එච්චරයි. දැන් අපි යමු වීඩියෝ එකේ තියෙන රසවත්ම කොටසට. මම හිතන්නේ ගොඩ දෙනෙක් ආසයෙන් බලාගෙන ඉන්නේ නැත්තේ මෙන්න මේ කොටස බලන්න. ඔයාලා දන්නවද මේ ලෝකේ මිනිස් සහ සත්ත මමයේ අරුණාට පස්සේ මේ කොට්ටාස දෙකටම අයිති වෙන්නේ නැති අද්භූත මමී කියලා කොටසකුත් තියෙනවා. ඉතින් මේ වර්ගයට අයත් වෙන්නේ අද්භූත අස්වාභාවික ජීවීන්ගේ මමී. වීඩියෝ එකෙන් මේ කොටසින් මම ඔයාලට මේ වගේ මමී දෙකක් ගැන කියලා දෙනවා. ඔයාලා දන්නවද වතාවක් තිය කිඳුරියකගේ මමීකෘත සිරුරක් එංගලන්තෙන් හම්බලා තියෙනවා කියලා? හල් මැමඩ් හෙවත් හල් දිය කිඳුරිය නම් කුඩා දිය කිඳුරියකගේ මමීකෘත මල සිරුරක් එංගලන්තයේ පවතිනවා. මේක 18 වෙනි සියවස තුල නිර්මාණය වුණු බවට සැලකෙනවා වගේම වර්ෂ 1930 දී සමුද්‍ර ජීව විද්‍යාඥ ශ්‍රීමත් ඇලිස්ටර් හාඩි විසින් අත්පත් කරගන්නවා.
නමුත් පසුව කරන ලද පරීක්ෂණවලදී මේක ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ප්‍රෝඩාවක් බව හෙළි වෙනවා. ඒ අනුව මේක නිර්මාණය කරන මත්ස්‍යයෙකුගේ ශරීරය වඳුරු හිසක්, වේදුරු ඇස්බෝල සහ ඇත්දල වලින් නිම කරගත් දත් භාවිතා කරලා තියෙන බවත් පසුව හෙළි කරගන්නවා. ඔයාලා කවදාහරි දැනගෙන ඉඳියද මේ ලෝකේ තාමත් මීටර 3.6ක් උස ඔලු දෙකක් තියෙන දැවන්ත යෝධයෙකුගේ ඇත්තම සිරුරක් හොඳ තත්ත්වයෙන් සංරක්ෂණය වෙලා තියෙනවා කියලා. මෙයාගේ පුරාවෘත්තය ගැන සැලකුවොත් ඒක ආරම්භ වෙන්නේ මෙයාව හොයා ගැනීමත් එක්කයි. කබ්දාවාව හොයාගන්නේ 17 වෙනි සියවසේදී ඉස්පාඤ්ඤ නායකයන් විසින්. මේ සොයා ගැනීම එහෙම නැත්නම් වඩාත්ම නිවැරදිව කිව්වොත් අල්ලා ගැනීම සම්බන්ධව ප්‍රවාද දෙකක් දකින්න පුළුවන්. මෙයින් පළවෙනි එකට අනුව ස්පාඤ්ඤ නායකයන් විසින් කබ්දාවාව හොයාගන්නේ ක්‍රිස්තු වර්ෂ 1673 දී පැටගෝනියානු වෙරළ තීරයේදී. මෙතනදී මෙයාලා කබ්දාවාව පණ පිටින් අල්ලා ගන්නවා. ඒ අල්ලගෙන මෙයාලා මේ යෝධයව තමන්ගේ නැවට අරන් ගිහින් නැවේ කුඹගහට තියලා බඳිනවා. කොහොම වුණත් එතනින් නිදහස් වෙන කබ්දාවා නායකයන්ට පහර දෙන්න පටන් ගන්නවා. නායකයෝ 4 දෙනෙකුගේ මරණයෙන් පස්සේ හදවත පසාරු කරගෙන යන හෙලි පහරකින් මේ යෝධයාත් මිය යනවා. එයින් පස්සේ එම්බම් කරන මේ යෝධ සිරුර 19 වෙනි ශතවර්ෂයේ වෙද්දී එංගලන්තයටත් පස්සේ කාලෙකදී ඇමරිකාවටත් අරගෙන යනවා. ඇමරිකාවේදී මේක නතර වෙන්නේ සර්කස් වල. ඒ කාලේ සර්කස් වල පෙන්නපු බොහොම ප්‍රසිද්ධ අරුම පුදුම දෙයක් බවට මේ යෝධ සිරුරපත් වෙනවා. දෙවැනි කතාවට අනුව පැරගුවේ ස්වදේශිකයන් විසින් හැලි පහරකින් පපුව සිදුරු වෙලා මිය ගිහින් ඉන්න කබ්දාවා වෙරළේදී හොයා ගන්නවා. පස්සේ මේ ස්වදේශිකයෝ Tamanගේ ආගමික චාරිත්‍රයකට අනුව මමීකරණයට ලක් කරලා මේ සිරුරට වන්දනාමාන කරන්න ගන්නවා. කාලයකට පස්සේ බ්‍රිතාන්‍ය රුවල් නැවක කපිතාන් කෙනෙක් වෙන ජෝන් බිකල්ට මේ කතාව ආරංචි වෙලා පැරගුවේ වලින් මේ යෝධ දේහය සොරකම් කරලා එංගලන්තයට ගෙනවා. කොහොම වුණත් මේ කතා දෙකේම අවසානය එක වගේ. කතා දෙකේම අවසානයේදී මේ යෝධ සිරුර නවතින්නේ සර්කස් වල. එතකොට ඇත්තටම මේ යෝධයා මේ ලෝකේ ජීවත් වුණාද? මේ කතාව ඇත්තක්ද? මෙන්න මේ ප්‍රශ්න දැන් ඔයාගේ හිතට වද දෙනවා ඇති. ඉතින් මේ කාරණේ දෙපැත්තටම බර කාරණයක්. සමහරු කියනවා මේ යෝධයා ඇත්තටම ඉඳපු කෙනෙක් නෙමෙයි, මේ සිරුර ව්‍යාජ එකක් කියලාත්. ඒ වගේම සමහරු තර්ක කරනවා මේ සිරුර ඇත්තම එකක් කියලාත්. කොහොම වුණත් මේ ගැන ඔයාටම කල්පනා කරලා හරි අදහසක් ගන්න පුළුවන් විදිහේ කාරණා කීපයක්ම තියෙනවා. දැන් අපි බලමු ඒ මොනවද කියලා. ඉතින් මේ පැටගෝනියානු යෝධයන්ගේ පුරාවෘත්තය බැඳෙන්නේ මේ ලෝකේ වටා පළමු වරට සංචාරය කරපු ෆර්ඩිනන්ඩ් මැගලන් කියන කපිතාන්වරයා වටා. මැගලන් තමන්ගේ සංචාරය අතරතුරේදී තමන්ගේ නැව් දකුණු ඇමරිකානු වෙරළ තීරයේ නැංගුරම් දාලා රටේ අභ්‍යන්තරය ගවේෂණය කරන ප්‍රධාන භූමිය තුලට ඇවිදගෙන යනවා. පුරාවෘත්තයට අනුව මෙතනදී මැගලන්ට මුණ ගැහෙනවා සාමාන්‍ය මිනිස්සු වගේ දෙගුණයක් උස මිනිස්සුන්ව. මෙන්න මෙයාලා තමයි පැටගෝනියානු යෝධයන් කියන්නේ. කොහොම වුණත් සමහරු කියනවා යුරෝපියන්ට වඩා සාමාන්‍යයෙන් උස ස්වදේශිකයන් දැක්ක නායකයෝ පස්සේ අතිශෝක්තියෙන් මේ ගැන කතා කරලා මේ කතාව නිර්මාණය වුණා කියලාත්. ඒත් යුරෝපයේ මේ කතාවලින් ලොකු කාලයකට පස්සෙත් විශ්වාස කරනවා පැටගෝනියාව කියන්නේ යෝධයන්ගේ දේශයක් කියලා. ඉතින් එක මතයකට අනුව කබ්දාවා පැවතගෙන එන්නේ මෙන්න මේ පැටගෝනියානු යෝධයන්ගෙන්. කබ්දාවා ගැන තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම තමයි මෙයා ජයන්ට් ඩිසෝඩර්ස් සහ ඩිසෙෆලික් පැරාපගස් කියන දුර්ලභ සින්ඩ්‍රෝම දෙකෙන් පෙළුණු සාමාන්‍ය මිනිසෙක් කියන එක. ජයන්ට් ඩිසෝඩර් කියන එක සරලව පැහැදිලි කළොත් මේකදී වෙන්නේ අසාමාන්‍ය ලෙස උස යාම, මහත් වීම වගේ දේවල්. ලෝකයේ උසම මහතම මිනිස්සු විතර සලකන්නේ මෙන්න මේ වගේ අයව තමයි. ලෝක ඉතිහාසයේ උසම පුද්ගලයා විදිහට සලකන රොබර්ට් වැඩ්ලෝ වයස අවුරුදු 22 දී මිය යන තුරුම වර්ධනය වෙනවා. මෙයා මිය යද්දී මෙයාගේ උස මීටර 2.47ක් බව කියවෙනවා. ඩිසෙෆලික් පැරාපගස් කියන්නේ හිස් දෙකක් සහිතව තනි ශරීරයක් විදිහට නෙවුන් දරුවන් ඉපදීම. මේකට උදාහරණ විදිහට 1990 දී මේ විදිහට ඉපදිලා මේ දක්වා ජීවත් වෙන මිනසෝටා වල ඇබිසා බ්‍රිටනි හෙන්සල් කියන සහෝදරයන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අවස්ථා දෙකේදීම ජීවිතේ පවත්වා ගැනීම බොහොම අමාරුයි. අධික වර්ධනය වෙද්දී වැඩි වෙන රෝගී තත්ත්ව නිසා ජයන්ට් ඩිසෝඩර් සහිත පුද්ගලයන් ඉක්මනින්ම මිය යනවා. ඒ වගේම ඩිසෙෆලික් පැරාපගස් කියන තත්ත්වය යටතේ ලදරුවෙක් ලදරු අවදිය පාව පහු කරන්නේ බොහොම අමාරුවෙන්. ඒ විදිහේ කෙනෙක් ජීවත් වෙන්න නම් එක් පුද්ගලයාට වෙන වෙනම හදවත්, වකුගඩු, අක්මා වගේ අවයව සිරුරේ තියෙන්න වෙනවා. එදින් කබ්දාවා මේ දුර්ලභ සින්ඩ්‍රෝම දෙකෙන්ම පෙළුණු පුද්ගලෙක් විදිහට සැලකුවොත් මෙයා නිරෝගීව සහ ශක්ති සම්පන්නව වැඩිලා තියෙනවා කියලා අපිට සලකන්න වෙනවා. ඉතින් ඒකත් සෑහෙන දුර්ලභ දෙයක්. කොහොම වුණත් 1990 දී වගේ මේ සිරුර පරීක්ෂා කරන වෛද්‍යවරු මේක බොරුවක් නොවන බවට ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒ අර වඩා සංකීර්ණ පරීක්ෂාවකට නම් මේ සිරුර මෙච්චර කාලයකට ලක් කරලා නැහැ. ඒ නිසා තාමත් කබ්දාවා කියන්නේ සර්කස් කරුවන් විසින් නිර්මාණය කරපු බොරුවක් බවට විශ්වාස කරන බොහෝම දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා.
එතෙන අද වෙද්දී මේ සිරුර ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් බැල්ටිමෝර් වල කෞතුකාගාරයක සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් අපේ දිගම මැරුණු සත්තු මැරුණු මිනිස්සු මැරුණු අద్භූත ජීවියන්ගේ මමීකෘත සිරුරු පිරුණු වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. දැන් මම විශ්වාස කරනවා මමීකරණය කියන වචනය ඇහුවාම ඊජිප්තුවේ කරකුට්ටන් වුණු පාරාවල විතරක් ඔයාගේ ඔලුවට ආපු කාලේ පහුවෙලා මේ මාතෘකාව ගැන ඊට වඩා රසවත් භාවයෙන් සහ කුතුහලයෙන් පිරුණු විවෘත මනසකින් ඔයා බලයි කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලම ඊට කලින් දැනගෙන තිබුණ නැති ගොඩක් අලුත් දේවල් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙච්චරලා කතා කරේ මම නිසා දැන් ඇවිල්ලා තියෙන්නේ මට හතේ අරින් ටයිම් එකයි ඔයාලට කතා කරන ටයිම් එකයි. දැන් හොඳ ළමයි ටික වගේ ඔයාලගේ ওই චූටි ඔලු ගෙඩිය ඇතුලේ තියෙන රසම රසපාට මොළවලට ආපු අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒ අදහස් ඔක්කොම අනිවාර්යෙන්ම මම කියවනවා. ඒ වගේම ඔය channel එකට අලුත් කෙනෙක් නම් ඔහොම හොස්ස දාලා පොඩ්ඩක් බලන්න අපි channel එකේ පහුගිය මාස කීපය ඇතුලේ උණු රසම රසපාට කැම රුචිය වඩවන මාතෘකා කීපයක් ගැනම අපේ කලින් වීඩියෝස් වලින් කවර් කරලා තියෙනවා. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලට තවදුරටත් මේ වගේ අමුතු වීඩියෝස් බලන්න ඕනේ නම් ඔය පල්ලෙහා තියෙන subscribe button එකට නැගලා බෙල් අයිකන් එකටත් පයින් පාරක් ගහගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වෙන දවසක වෙන content එකකින් හම්බෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.